මන් තාත්තා රුපියල් 1000ක් කිස්සෝයි නෑ මටත් පොඩි හදිස්සියක් නම් වෙලා තියෙනවා. තා ඉල්ලගත්ත රුපියල් 1000ම නැති වෙන්නේ ගන්න. අතට කීයක් හරියාම ණය ඉල්ලන්න එපා බං. දෙන්නම් ඔව්වා මම ඔබ දන්නවා. මේ ඒකක් බොමුද? මරු අදහස ඈ. වරෙන් යන්න. අයියන්ඩි තේබුල ඉවරයි යෝයි මම දෙනකන් කටින් තේබුල 50ක් අරන් එනවාකො මං ටාර් ගාලා හීටර් එක ගහලා ගන්න සීනිත් ඉවරලා අයියන්ඩි අඩි තානා නැතුව සීනි 500ක් අරන් එනවාකො මං කෝප්ප ටික ලයින් කරලා ගන්න මේ අයියන්ඩි තේත්තරි ඔක්කොම හරි මුකුත් කන්න නැතුව බොන්න හිතෙන්නේ නෑ බං. තරහන බිස්කට් එකකුත් තරන් එනවාකෝ. මේ අයියන්ඩි මේ යකෝ උදේසු රුපියල් 1000න් ඉතුරු මේ රුපියල් 20 විතරයි. මේකත් තෝම තියාගනි. කෙලින් රුපියල් 1000 ඕන රුපියල් 1000 ඕන කියලා ඉල්ලපන්. යකෝ කඩෙන් වඩයක් ආවා බෙන්ක් එක කරන රුපියල් 100 යන්නේ. තෝගෙන් රුපියල් 1000ක් කියා. මම යන තෝත් එපා තෝගේ තේත්. අඩේ මේ හදපු තේකවත් බීලා බලයන් අයියන්ඩි. තෝගේ ටිකක් මම තියන්නේ. Oh shit!